සේනගත් මගේ පිටිපස්සටම hina වෙයි. අහ කන නයි ගෙයි දාගෙන දැන් කනෝ කියලා කෑ ගහනවා කියලා. මට නම් තේරෙන්නේ නැහැ මාලියත් අංකල් මොනව කරන්න හිතාගෙන ඉන්නවද කියලා. දැන් ඉතින් වැඩට යන්න වෙලාවකුත් නැහැනේ. වැඩට ගියත් වැඩ කරන්න යයි. දවසින් භාගයක් ඉවරයි. කමලා මේ තාම මාලියත් අංකල් ඔෆිස් කාමරේද? ඔව්. ඇයි? නෑ මම නිකන් ඇහුවේ. අද වැඩට යන්නත් නෑ නේද? ඒක තමයි කමලා මාත් කල්පනා කරේ. තමුන්ගේ තරම දැනගෙන වැඩ කළා නම් ඔහොම දෙයක් වෙන්නේ නෑ දනුක මහත්තයා. ඉතින් කමලා මම මොකද්ද කළේ? කළේ මොකද්ද නොකළේ මොකද්ද කියලා දනුක මහත්තයා තමයි දන්නේ. අර කතාවක් තියෙනවනේ. වපුරපු දේවල් තමයි කපා ගන්න පුළුවන් කියලා. කමලා හරියට කතා කරන්නේ මම වැරද්දක් කරලා වගේ. එතකොට දනුක මහත්තයා කියන්නේ වැරද්දක් කළේ නෑ කියලාද? ඈ? මොකද්ද කමලා මං කරපු වැරද්ද? මේ ගෙදරට කරන ලොකුම වැරද්ද තමයි ওই දනුක මහත්තයා කළේ. සංසලා බේබි කියන්නේ 6ක් 4ක් තේරෙන දරුවෙක් නෙමෙයි. අම්මත් නැතුව අහිංසක විදියට මේ ගෙදර දුවලා පැනලා කිරිලියක් වගේ හිටපු ළමෙක් තමයි සංසලා බේබි කියන්නේ. ඉතින් ඒ වගේ දරුවෙක් රවට්ට ගන්න එක වැරද්දක් නෙමෙයිද දනුක මහත්තයා? දෙයනේ දැන් ඉතින් හැමදේම ඉවරයි. කමලත් මෙහෙම කතා කරනවා කියන්නේ හැමදේම හැම දිනම දැනගෙන. මාලියත් අංකලුත් මේ තරමටම නපුරුනේ ඒ හින්දා තමයි. කොහෙද මේ සංසලා කියන දෙයක් කනකට ගන්නෙ නෑනේ. උත්තර නෑ නේද දනුක මහත්තයා? නෑ ඉතින් මම ඕකට නෑ කියලා උත්තර බැන්දයි කියලා ඒක කමලවත් මාලියත් අංකල්වත් පිළිගන්නේ නැහනේ. ඉතින් මම ඕකට උත්තර දුන්නත් එකයි නැතත් එකයි. දැන් එතකොට දනුක මහත්තයා කියන්නේ එහෙම දෙයක් නෑ කියලාද? නෑ තමයි කමලා. ඔගොල්ලෝ හැමදෙනාම මේ සුළු දෙයක් අල්ලගෙන වැරදි විදියට හිතාගෙන. හොඳයි දනුක මහත්තයා. හැමදේම එක හීනෙන් එළි වෙන්නේ නෑ කියලා කියනවනේ. අපි බලමුකෝ. දැන් ඉතින් හැමදේම ඉවරයි. ඔව් හැමදේම ඉවරයි. මාව මෙන් එළෙව්වට පස්සේ ඔයාට තේරෙයි සංසලා. ඔයාට තේරෙයි. ඒත් එතකොට අපි හැතැම්ම ගාන කෑත් වෙලා සංසලා. ඇත්තටම මට මං ගැන නෙවෙයි දුක. මට දුක ඔයා ගැන.